වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් අපි දැන් වැව් මාළු ටික පැද ගන්නයි යන්නේ. ඒවට මම කහ, මිරිස්, කුඩු, ලුණු, ගම්මිරිස් දාලා අන්නලා දැන් ඉතින් අපි පැද ගන්නවා. ඇත්තටම කිව්වොත් මේක ගුණ කෑමක්. ඒ වඩවන බබාලටත් හොඳයි මේවා. ඉතින් මම අද වෙල් මාළු බැදලා පරිප්පු කරියක් විතරයි හදන්නේ. ඉතින් මම පරිප්පු කරියට ලුණු, සුදු ලුණු, කරපිංචා ඒවා කපලා ඉතින් මේවා ටික බැදුනහම අපි හදාගමු පරිප්පු කරියක්. ඉතින් ඕගොල්ලන්ට ජීවිතේ ඉතින් අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. ඒවා හදාගෙන ඉදිරියට යන එක තමයි හොඳම දේ. මම පරිප්පු කරිය එකෙන්ට තෙල් දාලා තෙලෙන් තම්බලා තමයි මේ කිරි දාන්නේ. ඕගොල්ලෝ කොහොම හදනවද කියලා දන්නේ නැහැ. ඊට වඩා හොඳ විදිහක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මම අද જાති එකයි මොකෝ බබත් එක හදන්න ගියා බාන්නේ කෙරේ. ඒ නිසා ඉතින් මේ වගේ රසවත් කෑම ඔයගොල්ලන්ට බලන්න ඕන නම් මාව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඒ වගේම මම මේකට කහයි මිරිසුයි විතරයි පාවිච්චි කරන්නේ ලුණු. ගම්මිරිස් පොඩ්ඩක් දානවා පස්සේ මම. ඉතින් මගේ YouTube channel එක ඔයගොල්ලෝ අදම subscribe කරන්න. ඉතින් මම මේ පරිප්පු කරිය මෙහෙම දැන් හදලා ඉවරයි. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඊට පස්සේ තමයි කිරි දාගන්නේ. ඉතින් අපේ බබාත් අඬනවා. ඉතින් යම් සුළු මොහොතක් හරි හොඳට ඉන්නයි ඕනේ. මේ තියෙන්නේ මගේ කෑම එක. දවල් කෑම එක. ඉතින් ඔය සුළුවට තමයි හදාගත්තේ. හොඳද නැද්ද කියලා කමෙන්ට් එකක් දාලා යන්න. ඉතින් මාව subscribe කරන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. තවත් වීඩියෝ ඕන නම් මොන වගේ වීඩියෝද ඕනි කියලා කමෙන්ට් එකක් දාන්න. ෂෙයා කරන්න.